නිරුම් නංගි. නංගි. නංගි මං දන්නවා මාත් එක්ක කතා කරන්න නැත්තේ කියලා. ඒක දැන දැනත් එහෙනම් ඇයි මගේ පස්සෙන් යන්නේ? නංගි අපේ තාත්තගේ හැසිරීම මම කොහොමද අනුමත කරන්නේ? ඒක කියන්න තිබුණේ එන්න කලින්. දෙන්නත් එක්ක රණ්ඩු වෙලා කාට හරි මොනවා හරි වුණා නම් නංගිට කියන්න ඔන්න ඔය ටිකම කියලා මං තාත්තට බැන්නා. ඔයා තාත්තට බැන්නා? නෑ නංගි බැන්නා කිව්වේ මේගොල්ලෝ ඉතින් අපිට වඩා ලොකු අයනේ. කොහොමත් අපි කියන දේවල් අහන්නේ නෑ. අන්තිමට ඒවා අපිට විඳවන්න වෙනවා කියලා ඒගොල්ලෝ කීරවත් හිතන්නේ නෑනේ. ඇයි දැන් අයියා විඳවන්නේ? නෑ නංගි ඒ සිද්ධියෙන් හින්දානේ නංගි උනත් මාත් එක්ක කතා කරන්නේ නැත්තේ. අනේ මේ මයුර අයියේ මට කාත් එක්කවත් කතා කරන්න වෙලාවක් නෑ. මට වැඩ තියෙනවා. ඒකම තමයි නංගි මාත් කියන්නේ. මාත් එක්ක කතා කරන්නේ විශේෂ වෙලාවක් ගන්න ඕනේ නෑ. මේ යන විදියට මේ විදියට කතා කරපුවම හොඳටම ඇති. අනේ මේ මයුර අයියේ අරහේ අපේ තාත්තලා දෙන මරා ගන්න හදනවා. ඉතින් අපි දෙන්නට පුළුවන් සනසිලි කතා කරන්න. ඇත්තටම ඔයාට ඒක හිතන්නවත් මොලයක් නැද්ද? මොලයක් නම් තියෙනවා නංගි. ඒ වුණාට ඉතින් හදවත ඊට වඩා ඉස්සර වෙනවානේ. හදවතට තීරණ ගන්න ඉඩ දෙන්න නැතුව මොලෙන් කල්පනා කරලා තීරණ ගන්න. අනිත් එකයි ඔයා හිතාගන්න ඔය පැන්නේ ඔයගලගේ තාත්තගේ මාරකයක් කියලා. තාත්තගේ නෙමේ මගේ මාරකේ පැන්නේ. බොහොම අමාරුවෙන් ඔයා ළඟටම ආවේ නංගි. මේ වැඩෙන් ආයි මේ ගමන දික් වුණා. මොනවද බුන්දරාලි කල්පනා කරන්නේ? බලාගෙන ගියාම පොඩ්ඩ ගුරුනාන්සෙත් එක්ක හැප්පෙන එකත් මහා භයානකයිනේ. කඩුවක් අමෝරාගෙන එකෙක් ගෙදරෙවුම් මරන්න එනකොට ගෙදරෙවුම් කැලේ පයින් කාලෙක ඒ මරන්න එන එකාගේ ඉස්සරහට එනවයි කියන්නේ මොන තරම් ශක්තියක් හිතේ තියෙන්න ඕනේද? ආයේ දෙකක් නෑ. දේවාලේ දෙයියොම කියන්න ඇති ඔබ ඵලයන් මම බලා ගන්නම් කියලා. චන්දසිරි මහත්තයා ගහන පාරක් පාසා දේවාලේ දෙයියෝ කුරුණාසේගේ අත අරගෙන බලක්කන්න ඇති. උන්නාසලාට ඉතින් පුරුදු වෙන දේව හටන් ඔය සුරාසුර යුද්ධෙ දින්නේ. අනේ ආමිනේ මටත් ඔය වෙලාවෙ ඉන්න තිබ්බ ඔතනනේ. එහෙමනම් මටත් හොඳ බයිස්කෝප් එකක් බලා ගන්න තිබ්බනේ. බයිස්කෝප් එකක් බලා ගන්න. බයිස්කෝප් තියා ටීවී එකේ ටෙලි නාට්‍යයක් බලන්නවත් ඔහේ එනවද? අම්මේ අර කඩු ෆයිට් එකට මයුර අයියක් ගිහින්ද? ඌ ආවනම් ඌටත් වෙන්නේ ඒ ආනිසංසෙම තමයි. කාටද දැන් ඔය ඌ කියන්නේ? අපි අනාගත බෑනටද? නෑ ඉතින් කියුණා. මොනා කරන්නද? තාම ඉතින් බෑන උනේ නෑනේ. අනේ තාත්තේ ඇත්තටම මයුරයිට එහෙම දෙයක් වුණා නම් මම යන්නේ පොඩි ගුරුනාන්සේ මාමට බනින්න. අන්න එදාට නම් දෙයියෝ බය වෙලා දුවයි. යෝයි අනම් මනම් දේවල් ගැන හිතන්නේ නැතුව මේ වැඩේ කරන විදියක් ගැන හිතනවාකෝ. දැන් මේක ගැන හිතලම මගේ මොලේ පොට ගිහිල්ලා බන් තියෙන්නේ. අනේ ඉන්නකෝ මං ටක් ගාලා ස්ක්‍රූපිනියක් කරන් එන්න. අනේ අම්මපා මේ කෙල්ලගේ ඔළුවට ඉස්කුරුප්පු නෙමේ ඉසකුඩිච්චයක් දාන්නයි වටින්නේ.
මොකෝ බං භූතෙක් වගේ බලන් ඉන්න. මම ඉතින් භූතෙක් වගේ නැතු ගුරුන්නාන්සේ වගේ බලන්නේ. මොකද්ද වෙන්නේ? කෝ අරයා අරයා කියන්නේ කවුද බං? මල මොන මලද බං? මගේ හද මල විකසිත කළ මල. නෑ අම්මපා භූතයෝ කියන මගුල තේරෙන භාෂාවෙන් කියහන් ඈ පුෂ්පා මොකක්? පුෂ්පා බය වෙනවනේ බං. හරි දැන් ඔබට මොකටද පුෂ්පා? පුෂ්පා දැක්කම මගේ හදවත නිකම් මේ මාස් මෙලෝස් කෑල්ලක් වගේ මුදු මොලලක් වෙනවා. හදවත විතරේ භූතයාගේ මුළු ශරීරෙම එහෙම වෙනවා ඇති. ඇයි ඉතින් බරක් ඇති ආහාරයක් ගන්නෙම නෑ. දුම්මනේ බොන්නේ. ගුරු පුංචි අහිංසක ඉල්ලීම. පුෂ්පත් එක්ක මට කතා කරන්න අවස්ථාවක් හදලා දෙන්නකෝ. අහිංසක නෙමෙයි අර අඟුලිමාලය හැම දැක්කොත් ඇවිල්ලා කපාගෙන යයි ඇඟිල්ල සුමනය. ඉතින් කාටවත් මාව පේන්නේ නෑනේ. එහෙමනම් එතකොට පුෂ්පනංගිට කොහොමද උඹ පේන්නේ? ගුරු පුෂ්පනංගිගේ නළලේ තෙල් බින්දුවක් ගන්නකෝ. මේ භූතයෝ උඹ මම පෙන්නනවා නම් කාට හරි මුලින්ම පෙන්නන්නේ මගේ සිරියට. ඕන් කියනකොටම සිරියා එනවා. මේ ඈ පොඩ්ඩේ ඈ පොඩ්ඩක් ගමවට ගිහින් බලලා එන්නද ගමේ උන් මිච්ච සිද්ධිය ගැන මොනවද කියන්නේ කියලා. ගුරු මා ගිහින් එන්නම්කෝ ඒ ගම. ඔබ කොහෙ යන්නද? යන්න එපාද? නෑ ඔයා ගියාට කමක් නෑ. මං ඒත් මේ කල්පනා කළේ ග්‍රාමයා දැන් ඇත්තේ අර පුළු පාර කාපු නාගයා වගේ කිපිලා පෙනේ කරගෙන ඇත්තේ. අනේ උගේ පෙනේ අපි භවයේ උගේ පෙනේට. අනේ මං ගිහින් එන්නම්කෝ. අන්දන් සැරයක් කිව්වා. උඹ යන්නේ නෑ කොහෙවත්. එපා නම් ඉතින් නොගෙන් ඉන්න. ඔගොල්ලෝ තරම් කෑ ගහන්න ඕනේ. නෑ අනේ මේ පොඩ්ඩේ. සිරියෝ මේ බලපන් ඉතින් ඔබ කරන වැඩ හින්දා මගේ ගෑණිත් මා එක්ක තරහ වුණා. ගුරුට නම් තරහ වෙන්න හරි ගෑණියෙක් ඉන්නවා අපිට තමයි තරහ වෙන්නවා ගෑණියෙක් නැත්තේ. ඉතින් උඹත් මගේ ගෑණි එක්ක තරහ වෙයන්කෝ. ඈ සුමනේ කුමාර මොකෝ මේ මම මේ අයියා මුණ ගැහෙන්නම හිටියේ. ඒ මොකෝ බා? වැඩක් කරව ගන්න. අයියට කියලා. උඹ ඉතින් මට කියලා මොනව කරගන්නද? මම ඉතින් ගුරුන්නාන්සෙත් එක්ක මුළු දවසම ඉන්නේ දේවාලේනේ. අන්න ඒකනේ. ඒ හින්දා තමයි. ඒකේ මට මේ වශයක් කරගන්න. වශයක් කරගන්න? කාටද? උඹටද නැත්තම් නෑ මේක මගේ පෞද්ගලික කාරණාවක්. පන්සල ගාව ගන්න ඕනේ නෑ. ඒ බව නම් පේනවා උඹ කියන විදිහෙන්. අනේ පුළුවන් නම් මට වශයක් මතුරුලා තියන් අයියේ. මං ඔබට ඉල්ලන ගානක් දෙන්න. අප්පට සිරි. ඒ කියන්නේ ඔබට සල්ලිත් තියෙනවා. නෑ ඉතින් සල්ලි නම් හොයාගන්න බැරිය. මේ කුමාර ඔය වශී වලට යන්න ඕනේ නෑ බං. ඔබ කැමති ගෑනු ළමයෙක් ඉන්නවා නම් ලොකු හාමුදුරන්ට කියලා පවුලක් පන්සලක් වෙලා පැත්තකට වෙන්න. ඒකට පන්සලට ආරක්ෂාවයි. මෙතන කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා අයියේ. ඒ කියන්නේ ඔබ වශී දෙන්නේ කාටද කියලා මේ අපිටවත් කියන්නේ නැහැ. ඒක ඉතින් පස්සේ කියන්න බැරිය. හරි. මං ගුරුන්නාන්සේට විස්තරේ කියන්න. හැබැයි ඉතින් ඔය ගුරුන්නාන්සේ වශී වැඩ කරයිද දන්නේ නැහැ. මොකද ගුරුන්නාන්සේලා ගෙදරත් ඉන්නවනේ තරුණ ගෑනු දරුවෙක්. අනේ අයියේ. මට මේක කොහොම හරි කරලා ඕන අයියේ. හරි. බලමුකෝ. හරි.
කවුරුත් නොදන්නවට එයා තමයි ඉතින් මගේ වශිය. මොකෝ බං කේන්තියෙන් පුපුරන්නේ. බත් මුට්ටිය වතුර ඔසුනා. මුට්ටිය නෙමෙයි මගේ හිත රොස්සලා තියෙන්නේ. අප්පසබුත්. ඉතින් මේ හිතක් මුට්ටියකට දාලා ලිපේ තිබ්බද? අනේ අම්මේ මේ එයාට ග්‍රාම සේවකට පාට දාන්න පුළුවන් වුණාට අපිට පාට දාන්න බෑනේ. කවුද බං උඹට පාට දැම්මේ? අනිත් කවුද උඹට පාට එක දාලා යහතින් ඉන්න පුළුවන් జగතා? පොඩ්ඩේ. ඔය දාපු පාට එක ගැන ගමේ හැමෝම දන්නවනේ ඉතින්. ආසාවට ගමේ උන් මොනවද කියන්නේ කියලා අහන්න යන්න හදනකොට මට සැර දැම්මා. දැන් ඔය ඌ නටන්නේ ඌට වැහිලා ඉන්න දෙයියන්ගේ පදේට. මං නම් හිතන්නේම සීමන්. අනේ අම්මේ මේ තාත්තා වැහුණා නම් කවදාවත් ওই විදිහට අපිට බනින්නේ නැහැ. අනික තාත්තා මට කවදාවත්ම බනින්නේ නැහැ ওই විදිහට. අනේ ඉතින් මටත් එහෙම තමයි. හැබැයි ඉතින් මට කේන්ති කියලා මන් ටිකක් සද්දේ දාලා කතා කරනකොට අනේ ඔය සීමොන් සින්න පුංචි බූත් පැටියෙක් ගන්නට පොළොව බාගෙන ඔයේ ඉන්න. අම්මේ මේ මම එහෙම ඉන්නේ නැහැ. බූස් පැටව් වගේ. අර ලිපේ තියෙන එක බලන්න. කොහොමද තාත්තා? තාම ආවේ නැද්ද? ඒක තමයි මාත් මේ බැලුවේ. ටවුමෙන් බඩු ගේන්න නේද ගියේ? එහෙම කියලා නම් තමයි ගියේ. ඔය ටවුමට බඩු ගේන්න යනවා කියන හැම දවසකම තාත්තට ටවුමේදී යාළුවෝ මුණ ගැහෙනවනේ. අර වැනන පන්තේ යාළුවද? දැක්කනේ. උන්දට දැන් ඕව ඔරොත්තු දෙන්නේ නැහැ. දෙක වදිනකොට 4 වෙනවා. මතකනේ මාල්ලීලගේ මගුල් ගෙදර ගිහිලා වෙච්ච දේ. ආපෝ එදා තරම් මේ ගමට සෞතුන දවස තවත් නෑ අම්මේ. ගන්න තාත්තගේ සින්දුව. මොකක්ද අර තාත්තා කියන්න ගිය සින්දුව? තාත්තා පටන් ගත්තේම සා උච්ච ස්වරේ එන්නේ. තව පොඩ්ඩෙන් මඩුවේ ටකරන් ටිකත් උඩ යනවා. ඇයි ගායකයා අහගෙන හිටියනම් බෙල්ල වැල දාගන්නවා. ඒකනේ කියන්නේ. සින්දුවක් කියනකොට ඒක ටිකක් පුරුදු වෙලා කියන්න ඕනේ කියලා. ඔය වීදුරු දෙකේ පවර් එකනේ. ඔය මොන පවර්ද? ගුරුගේ පවර් නේ පවර්. මේ මැගිහාමී ඔය ගුරුන්නාසිගේ විත්ති මෙහෙ ඇවිල්ලා කියන්න එපා කියලා තියෙනව නේද? අය මෙහෙ තහංචි දාලාද තියෙන්නේ? දාන්න ඉස්සෙල්ලයි කියන්නේ. එහෙම කතා කරන්න එපා හාමිනි. මගේ කිකිලි නැති වෙන දවස් 7ක් මං ඇඬු කඳුලෙන් උන්නා. සනසුමක් ලබා දුන්නේ පොඩේ ගුරුන්නාන්සේ. ඔය ආයෙත් කියන්නේ? මේ මැගි හාමි නැන්දේ. ඔයාට ඔය කතාව කියන්න නම් වෙන කඩේකට ගිහින් කියන්නකෝ. මාට මේ කාගේවත් කඩවල වලට යන්න ඕනෙත් නැහැ. මං කාටවත් කඩේ යන්නෙත් නැහැ බොල. මම මේ සසර ගමන කෙටි කරගන්න යන්නේ. ඒකට ඉතින් පන්සල් ගිහිල්ලා හරියනවද? අර පත්මසිල්ලගේ ඒ දණ්ඩෙන් ගියා නම් හරිනේ. ඒ දණ්ඩෙන් ගියාම කොහොම සසර ගමන කොට වෙයි? වැටිච්ච හැටියේ ඡාපෝ මේ ආත්මෙම ඉවරයි.
ග්‍රාමයා ෂේ මේ යකා මේ වෙලාවේ ඉස්සරහට කියලා කවුද හිතුවේ? ග්‍රාමයව මුණ ගැහෙනවා කියන්නේ ඕක මට එදා සිද්ධිය මතක් කරලා රණ්ඩුවට එන්න බැරි කමක් නැහැ. මගේ ළඟ ආයුධයක්වත් නැහැ. ඌ ළඟ දේව බලය තියෙනවා. මට නිකම්ම මෙරුම් කණ්ඩායි වෙන්නේ. කපිල මල්ලි මේ ග්‍රාම සේවක මහත්තයා ඉන්නවද කියලා බලහන් උතන. ග්‍රාම සේවක තියක් කිසි කෙනෙක් නැහැ. කිසි කෙනෙක් නැහැ. අත දියන්. එහෙනම් හරි. මොකාටද බයි? ඔයකටත් ආපැත්තට නෑ. කපිල මල්ලි ගුරුනාන්සේ ඔතන ඉන්නවද? ගියාද? ගුරුනාන්සේ ආපු පැත්තටම යනවා කියලා ගියේ. හොඳයි. මාත් එහෙනම් යනවා ආපු පැත්තට. සුමනයාගේ තේ කෝප්පේ හෙල්ලුණා කියන්නේ මට අත් දෙකෙන් මොනාරි කරන්න පුළුවන්. බර දෙයක්.